AC එක දානවා. ඈ? මේ මාව කොට වෙනවා. අයි ඉන්තරයි. වැඩක් නෑ අනේ. ඇයි? යතුරක් ඇතුළේ තියලා වාහනේ ලොක් වුණා. Hi guys, කොහොමද? ගොඩ කාලෙකින් ඉතින් අපි දෙන්න අද යනවා පොඩි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කියවනේ මෙහෙමයි. එහෙම නැත්නම් නයිට් අවුට් එකක් කියන්න පුළුවන්. ඒත් එක්කම අපිට දෙන්නට දින ගොඩාක් වැඩ කරගෙන මේ ඔක්කොම කරගෙන ට්‍රිප් එකක් ගිහලා එන්ජොයි කරලා ඔක්කොම කරගෙන ඉන්න තමයි අපි අද යන්නේ. ඉතින් කාලෙකින් ඔයාලවත් කොහෙවත් එක්කගෙන යන්න බැරි වුණ හින්දා අපි හිතුවා ඔයාලවත් අපේ ගමනට එකතු කරගන්න. Hai Ayah. අපි අද යන්නේ තෙල්දෙනි. තෙල්දෙනි කොහෙටද? තෙල්දෙනි යාළුවෙක්ගේ කබාන එක. ඔව් තෙල්දෙනි තියෙනවා යාළුවෙක්ගේ කබාන එකක්. ඉතින් ඒකෙන් තමයි අපි දෙන්න අද යන්නේ. මම නම් දැකලා නෑ. අයියා දැකලා තියෙනවලු. ඉතින් ගොඩක් ලස්සනයිලු. ඉතින් යන් අපිත් එක උදේ මාන්දර සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් නිසා අපි ප්ලෑන් කරපු දේවල් වලට එහෙම වුණා. මොකද අපි හිතුවේ මෙහෙන් 6ට ගිහිල්ලා උදේට මාලිගාව වැඳලා එහෙම හෙට යන්න. මොකද අපිට ඊට චෙක් ඉන් වෙන්න තියෙන්නේ 3ට. ඉතින් අපි ওই වැඩ ටික කරගෙන යන්නම් කියලා ඉන්නකොට උදේ පාන්දර වෑන් එකේ පොඩි ප්‍රශ්නයක් කළා. ඒක හදන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි උදේ නැගිටලා ඒක හදන්න ගරාජ් එකට ගිහිල්ලා ඒ වැඩ ටිකත් ඔක්කොම කරලා දැන් තමයි අපි නුවරට යන්න පිටත් වෙන්නේ. එතකොට ඔව් 10:00මාරයි අපි මෙහෙන් පිටත් වෙනකොට. දැන් ඉතින් අපිට කරන්න වෙන්නේ අපි අද කෙලින්ම කබානකට ගිහිල්ලා ඒ දවස එන්ජොයි කරලා හෙට දවසට අපේ ඉතුරු වැඩ ටික ඔක්කොම කරගන්න මාලිගාවෙන්ම පටන් අරගෙන. එහෙම තමයි දැන් අපි හිතාගෙන ඉන්නේ. ඉන්න මට හොඳද? මේ පොඩි ළමෙක් ඉන්නවනේ අපේ මේ. ට්‍රිප් කරන පොඩි ළමෙක් ඉන්නවා. මේ පැත්තේ ඉන්නවද? අපි දැන් තමයි ඔන්න මහියංගනේට ආවේ. මහියංගනෙන් උඩට යද්දී මහියංගන උඩට යන හැම වාහනයක්ම වගේ සාමාන්‍යයෙන් මෙතන නතර කරලා මඩුරක් දාලා යන එක සාමාන්‍ය සිරිතක්. හයි දැන් අපි තහාට බංගුව නගින්න පටන් ගත්තා. මහියංගන ෆුඩ් සිටි එකකින් අපි පොඩි බඩු වගේක් ගත්තා. බයිට් එහෙම කකා යන්න වගේ දේවල් වලට අපි දැන් කෑම අරගෙන යන්න ඕනි. ඉතින් ලොකු බඩු ගත්තේ නැහැ. අපි මුකුත් බයිට් වගේ දේවල් විතරයි ගත්තේ කකා යන්න වගේ දේවල් වලට. මේ යාලා කෑම අපි ගන්නවා නම් නම කියන්න ඕන වලට වික්ටෝරියා සමිට් නමගේ යාළුවෙක්ගේ කෑම යාලගෙන් ගන්නත් පුළුවන්. නැතුව අපිට ඕන නම් කෑම පිටින් අරන් යන්නත් පුළුවන්. කෑම යාලගෙන් ගන්නවා නම් වෙන charge වෙනවා. ඇඩ් වෙනවා. එතකොට වලට ඔප්ෂන් දෙකකින් කැමති ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. යාලගේ උදේ කෑම, රෑ කෑම, දවල් ඕනි කෑම එකක් යාලගෙන් ගන්න පුළුවන්. 18 අංගුව නගින්න දැන් පටන් ගත්තා. 18 අංගුව ගැන සමහරට අහලා තියෙන කට්ටියත් ඇති, අහලා නැති කට්ටියත් ඇති. මේක තමයි ලංකාවේ තියෙන එකම එහෙම වංගු 18ක් එකම තැනක තියෙන එකම තැන. මේක හම්බෙන්නේ වලට මහියංගන මහනුවර මාර්ගය තමයි 18 අංගුව හැම ගොඩක් කට්ටිය ගිහිල්ලත් ඇති. අපි බිබිලේ නිසා බිබිලේ ඉඳන් කොළඹ යනකොට අනිවාර්යෙන්ම යනවා නම් මේ එකක් මේ පාර නැත්තම් වෙන පාරවල් තියෙනවා. අපි ගොඩක් වෙලාවට යන්නේ මේකේ. ඒකින් 18 අංගුව කියන එක පොඩි කාලේ ඉඳන්ම ගිහින් තියෙනවා. මේක හරිය ලස්සනයි. අපි දැන් තව ටිකක් උඩට ගිහිල්ලා උඩ තියෙන වංගුවක නතර කරලා ඔයාලට පෙන්නන්නම්. මෙතනින් පල්ල හැපෙන view එක සෑහෙන ඔය මහියංගන බිබිල ඒ පැත්තේ තියෙන බැව් ටික කොම් වෙනවා. දැනටත් පේනවා පොඩ්ඩක්. අපි උඩ තියෙන වංගුවක නතර කරලා ඔයාලට පෙන්නන්නම් පහළ view එක. හලෝ. පොඩ්ඩක් මහන්සි අරින්න අපි නතර කරා මෙතන. මහන්සි අරින්න කියන්නේ මහන්සි නෙවෙයි කම්මැලි අතර අපිට 3 වෙනකන් චෙක් ඉන් වෙන්න වෙලාව තියෙන නිසා
වෙලාව වැඩි ඒකින්ද අපි එමීට මේ කාලේ කකා එමීට යනවා. එතනට අර මං කියපු වීව් එක වල ටිකක් පේනවා. ඒක ගොඩක් එන්නෙත් නෑ මගුල. මොකද කියන්නේ? AC එක දානවා. මේ තියෙන අපේ ට්‍රැවල් බඩි. අපිට කොහේ හරි යන්න තියෙන එකම වාහනේ මේක. මොනවද කියන්නේ? ඈ? මේ මාව කොට වෙනවා. අපි දැනට කොහේ හරි යන්න තියෙන එකම වාහනේ මේක තමයි. Suzuki Yuri. නේ මේ මෙන්න මෙයා ගියා අයිස්ක්‍රීම් 2 bar ඔන්න bar ඒක bar යන්න bar තමයි තියෙන්නේ දැන් කෑම පප්පියෙක් ඉන්න පේනවනේ අච්චාරු අයිස්ක්‍රීම් අයියෝ වෙරළු කන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න ඕනද වෙරළු කන්න? මොකක්ද ඉරහ? තින්තරයි. බිරියනි වෙලොච්ච කාල නැද්ද? මට හෙත් නෑ ඉරහයි. ඇස්වාඩ. වෙලොච්චර රහයි එක තමයි ඉතින්. මම ගත්තා ඉරුම් කරලා. එන්න බඩු. බඩු. මොකද? ඔබට මම ඔයන්නේ නෑ. කොයි කාලේද? ඔයාලට තේරෙනවද? මොනවද තේරෙනවද? සමහර දේවල් ඉස්සෙල්ලා ඉන්නවා නේද? මම ඉස්සෙල්ලා දේවල් වෙන ගෑණියෙක් කිව්වත් නෑ. එහෙමද? අර දුන්න නිසා තමයි ගණන් ගන්න. මොකද? මොනා කරද්දී පාඩු ඉන්නවා. මොකද? කියන්න අර කියපුටි. මේ යාළුවනේ ඔයාලා දැන් මේ බ්ලොග් එක බලන් ඉන්නේ එහෙන්න නිකන් එන්න ආදරණීය එහෙම සුපිරි කබල් එක. එහෙම නෑ අපි දැන් මේ කියලා ගන්නවා. ඊටපු ගමන් ආයේ කෙලින්ම නාස්ලනු පැටලෙනවා. යක්ෂණිය සමග වාසී. බ්ලොග් වෙනයි ඒවා වෙනයි. හරිද? රතු පාට යක්ෂණියක් වගේ තමයි රතු පාට යකට් එහෙම තමයි. රතු පාට දැන්දලා ඉන්නේ. අර යකා ටයිප් එකට තමයි ඉන්නේ. ඔයාලා නිකන් එන නිකන් අහිංසක කියලා එහෙම හිතන්න එපා හොඳේ. මං හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. තුනා නිකන් ඉන්න තියෙන නිසා අපි දෙන්න තීරණය කරා මම නවත්තලා ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එකක් බලන්න එන දුරක්. ඕන මේව තමයි ෆිල්ම් එකක් බලලා. ෆිල්ම් එක බලලා අපිට ඉක්කින් යන්නේ සුදු. පැයකමාරක් විතර මෙතන කාලේ කාලා. දැන් අපි දෙන්න චුට්ටක් ඉඳලා පොඩි නිදිමතකුත් ඇවිල්ලා තිබුණා අපේ අයියට. ඉතින් පොඩි රෙස්ට් එකක් අරගෙන දැන් පිටත් වුණා අපි. අපි දැන් ඉන්නේ උඩුදුම්බර. උඩුදුම්බර ඉඳලා දැන් නුවරට යන්න පිටත් වුණා. බඩගිනි මට බඩගිනි. ඉවරයි. දින. චූටි පෙරහැරක් guys. චූටි නෑ. දැන් කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා මේ නැටුම් කණ්ඩායම ගොඩයි. අපි කන්න නැවතුවා guys. දුර කන්න ඕනේ. හයි අපි දැන් ඇවිත් කියන්නේ මේ ද යන ගමන් තව චුට්ටයි තියෙන්නේ. තෙල්දිනිය ෆුඩ් සිටි එක ළඟින් වම් අත පැත්තට හැරිලා චූටි පාරක මේ යන ගමන් අපිත් හරියටම ලොකේෂන් එක දන්නේ නැහැ. අපි Google Map දාගෙන යනවා. තව චුට්ට වෙලාවෙ තියෙන කිලෝමීටරයක් විතර දුර නෑ මීටර 300. මීටර 350ක දුර කියලා තමයි පෙන්වන්නේ. ඉතින් යන්න අපිත් එක්ක. ඔක්කොම ඔන්නේ නම් අර කියන ඔක්කොම අහන් ඉන්නත්. Teldeniya Victoria Summit. එන්නේ ඔන්න අපිට එනකොටම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා.
පෙරේති බොනවා. ආපු ඇඳලා පෙරේති වැඩි කනවා බොනවා. අපි දැන් මේ ඉන්නේ වික්ටෝරියා සමිට් එකේ බැල්කනි. ඉතින් මේකට ආවම වික්ටෝරියා ජලාශයේ ලස්සන වීව් එකක් පේනවා. මේ දවස්වල වතුර ටිකක් අඩුයි. හැබැයි මට හිතෙන්නේ ලස්සනම වීව් එක තියෙන්නේ වතුර අඩු වුණාම තමයි. ඉතින් වික්ටෝරියා සමිට් යන ඔයාලට මේ වගේ ලස්සන බැල්කනි එකක ඉන්න රසම රස තේ එකක් එහෙම බොන්න පුළුවන්. එන්න අපි ඇතුළට යමු. ඉතින් මේකේ ඇතුළ ගැන කතා කරොත් ඔයාලට ඕන හැම ෆැසිලිටිස් එකක්ම වගේ මේකේ තියෙනවා. ඉතින් කතා කරන්නේ මෙන්න මේ ටීවී එක. මේ ටීවී එක ගොඩාක් පරණ එකක්. හැබැයි ඒක තාම වැඩ ළමයි. ඒ වගේම අපිට තේ හදා ගන්න ඕන කරන හැමදේම මෙතන තියෙනවා. මෙතන තියෙනවා සීනි, කිරිපිටි, තේකොළ ඒ හැමදේම තියෙනවා. එතකොට ජෝබ්, කෝප්, එතකොට ෆස්ට් එයිඩ් බොක්ස් එකක් තියෙනවා. අපිට ඕනි ටවල් එහෙම ගන්න මෙතන වෙනම තියෙනවා. ඕනි කරන දේවල්. ඒ වගේ අපිට ඕනි වෙන හැමදේම තියෙනවා. ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලා මේ වගේ තැන්වල ඔයාලගේ ෆ්‍රී ටයිම් එක ගත කරන්නනේ. ඉතින් මේ වගේ දේවල් වල බැඩ්මින්ටන් රැකට්ස් තියෙනවා, දාම් බෝඩ් තියෙනවා, කැරම් බෝඩ් තියෙනවා. ඔයාලගේ ෆ්‍රී ටයිම් එක ඔයාලා කැමති විදිහට ගෙවන්න ඔයාලට හැම ෆැසිලිටිස් එකක්ම වික්ටෝරියා සමිට් එකෙන් දීලා තියෙනවා. ඇත්තටම ඔන්න අපේ නෝනා හදනවා ප්ලේන් ටී. ඇත්තටම මේ කබාන එකේ අපිට ඕනේ හැමදේම දීලා තියෙනවා. ඒ කියන්නේ ටී බෑග්ස් තියෙනවා, කිරිපිටි තියෙනවා, සීනි තියෙනවා, පිඟන්, කෝප්, ඊටර් ජග්ස්, සලාඩ් කප් හැමදේම මෙතන පිළිවෙලකට දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම දෙයක කරදරයක් නැහැ. ඔක්කොම අපිට සප්ලයි කරලා තියෙනවා. ඉතින් ගොඩක් වටිනා. ඊට බැහැගෙන යන ගමන් තියෙන්නේ ඔයාලට අප හරියටම වීව් එක පෙන්වන්න. තව චුට්ටක් හැන්දෑ වුණාම තමයි හරියටම ලස්සනටම මේ ඉර බැහැගෙන යන එකත් එක්ක පේන්නේ. අර කෙලවරේ ඔයාලට දැන් පේනවා ඇති අර කෙලවරේ පේන්නේ නැත්නම් ඇති. නැතන් තමයි අපි යන්නේ තියෙන්නේ. මේක අපි ගොඩක් උඩ ඉන්නේ ඇත්තටම. මෙතනින් ගත්තම අර ඩෑම් එක වික්ටෝරියා ඩෑම් එක තියෙන අර පැත්තේලු. ඔත් කෙලවරේ සම්පූර්ණයෙන්ම හැමෝම ගොඩක් කට්ටිය ඉන්නවා නාන්න ඇවිල්ලා. ත්‍රී වීල් ගොඩක් තියෙනවා. ඇත්තට අපිට බයිනොකියුලර් එකක් දීලා තියෙනවා. අපිට බලන්න පුළුවන් ඕනනම් එකකින් මම පොඩ්ඩක් try එකක් දෙන්නම් ඔයාලට. මේ වීඩියෝ එක ඇතුළෙම පෙන්වන්න බයිනොකියුලර් එකකිමුත් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. දැන් ඉර බැහැගෙන යන ගමන් තියෙන්නේ. තව චුට්ටක් අර පැත්තෙන් ඉර බහිනකොට තමයි ඇත්තටම ගොඩක්ම ලස්සන ඇති කියලා මට හිතෙනවා. මම ඔයාලට ටිකින් ඒ view එක ආයෙ පෙන්වන්න. බලමු අපි නෝනා ප්ලෙන්ටි හදලා තියලා. මෙන්න එනවා. Here we go. ඔයේ. ඉංග්‍රු බිස්කට් තියෙනවා. මූඩ් පික්ස් කරන්න ඉංග්‍රු තියෙනවා. තේ හදන්න යන්නේ. අයියා තාම නිදි. අපි තේ එකක් හදලා මෙයාට කතා කරමු. වතුර එක ගහමු අපි. Ready. Then we just clean කරමු. දැන් මේ අපි යන ගමන් අපි ඔක්කොම බඩු ටික ලෑස්ති කරගෙන
රූම් එකත් ක්ලෝස් කරලා දැන් මේ අපි දෙන්න යන ගමන් පිටත් වෙන්න හදන්නේ. යන්න හදන්නේ. වෙනෝන මට බැන යනවා මේ කබානගේ මේ ලයිට් ටිකක් ඔෆ් කරන්න බැරි වෙලා අපිට. දැන් ආයෙ යනවා ලයිට් ටික ඔෆ් කරන. උපර නගින්නේ. හරි. මේ මෙන්න මෙහෙම තමයි මේ යට කොටසට පේන්නේ කබාන එක. ඉතින් මම මෙතන පහලින් වීඩියෝ එකේ පහලින් contact numbers දාන්නම්. WhatsApp message එකක් දාලා ඔයාලා details ගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරන ගමන් අපි යන්න හදන්නේ. දැන් නුවරට යනවා. දැන් අපි පිටත් වුණා වික්ටෝරියා සමිට් එකේ. දැන් මේ අපි දෙන්නම යන ගමන්. දෙයට කන්න නැවතුවා ළමයි. මොනවද තියෙන්නේ දෙද? මේ අපි දැන් ඉන්නේ උදේට කෑම ගන්න නවත්තපු තැනටත් view එක පේනවා. මේ නැන්නම් ගොඩක් ඉඳලා මේ කට්ටිය වගා කරනවා මේ නේද? වගා කරනවා අර පැත්තෙත් වගා කරලා තියෙනවා සෑහෙන්න. බඩේරිඟු තියෙනවා. බඩේරිඟු තමයි තියෙන්නේ. අනන්ද මෑ කරලා හරි මොන හරි තියෙනවා රෑ පැත්තේ. සුදු නෝන කනවා. අපි කෑම කාලා දැන් ඔන්න නුවරට යන පිටත් වෙනවා. දැන් ඉතින් කෙලින්ම අපි නුවර බලා පිටත් වෙන්න තමයි හදන්නේ. හොඳ නැහැ කියලාත් එහෙම මේව කරන්න ඕනේ. මේක තමයි විද්‍යාව උත්තර කන්න ඕනේ. අපි දෙන්න යනවා දැන් තිලක වර්ධනයකට. මට පොඩි ඇඳුමක් ගන්න ඕනි වගේ හිතුණා. ඊට පස්සේ දැන් අපි යනවා තිලක වර්ධනයකට. මෙහෙට චුට්ටක් වහින්න වගේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මාලිගාවට යන්නේ නැතුව දැන් තිලක වර්ධනයකට ගිහලා ඇඳුමක් අරගෙන මගේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඔය රෙදි වගේක් බලන්න එහෙම. ඒ ටික කරන්න යනවා මුලින්ම. පස්සේ අපි දවල්ට යනවා දළදා මාලිගාවට. මොකද එතකොට වැස්ස වුණත් අපිට මාලිගාවටලා ඉන්න පුළුවන්. මොකද මේ අර ඔය බඩු තෝරන්න දේවල් කරන්න බෑනේ වැස්සේ. ඒ හින්දා මෙහෙට ටිකක් වහින්න වගේ පොඩි අඳුරු ගතියක් තියෙනවා. සුදු පාටම ඕනේ. යන්න බොරුව කියලා ගන්නෙ නෑ බොරුවට. ඉතින් මට ගහන්න ඕනේ බඩු වලදී. ඇයි මම මොකද කරේ? මේ සියලුම දේ ඊට පස්සේ කිසිම දෙයක් නොදන්නා මම වගේ ස්වාමි පුරුෂයෝ සිටි කිසිම දෙයක් නොදන්නා කට ගියානේ. මොන පාර්සල් රෙදි ගත්තා? වැඩක් නෑ අනේ. ඇයි? හිතුව එකක් තිබ්බේ නෑ. මම මොකද කරන්නේ අකෝ ඒකට මම තිල කරදින කියලා. අයිතිකාරයද මම අර තියෙන තව රෙදි කඩවල ගිහින් ගන්න තිබ්බනේ. තිල කොටදරේ නෝඩි ගෝවානේ. හොඳ. මේ නూరు කාපාක් කියලා තමයි අන්තිමට දාන්න උනේ. මේ එක තට්ටුවක්වත් ඉඩ නැහැ. තට්ටු 3ක් විතර පහළට ඇවිල්ලා යටම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි යන්තම් ඉඩක් සෙට් කරගෙන දාගන්න. දැන් මෙන්න ප්‍රාණ දාලා මේ පයින් යනවා මේ උඩට ඉරට යනවා. මේ අද සිද්ධියක් වුණා යතුරක් ඇතුළේ තියලා වාහනේ ලොක් වුණා. හොඳට පිටිපස්ස මේ යන්න බව යන්න බෑ. අද වෙලාවට මේ පිටිපස්සේ දොර අරලා තිබ්බින්ද බේරුණා. නැත්තම් අද පුදුම සුපිරිම සීන් එකක් එන්නේ ආයේ ඇඬෙනවා ඉතින් ආයේ.
මාලිගාවට. අය එහෙම කරා. ඒක ලස්සනයි වයිත් වලට. නේද? ටී-ෂර්ට් එක ෆොටෝ එකක් ගහගන්නත් ඕනේ. දළදා මාලිගාව ගැන නොදන්න කෙනෙක් නෑනේ. අපි යනවා දළදා මාලිගාවට. අපි මේ ඉස්සරහා මේන් එන්ට්‍රන්ස් එකේ නැතුව පිටිපස්සෙන් ආවා වාහනේ පාක් කරගන්න ලේසි නිසා. චන්ද්‍රම දුරකථන භාවිතය තහනම්. දළදා මාලිගාවත් වැන්ද ළමයි. දැන් අපි දෙන්නම පිටත් වෙන්න හදන්නේ. දැන් දළදා මාලිගාවෙන් එළියට යන ගමන්. වැඩ ඔක්කොම ඉවරයි. ගමන ඉවරයි වගේ තමයි. දැන් අපි බිබිලට පිටත් වෙනවා. දවල්ට කන්න ඕනි. ඒක තමයි දැන් තියෙන ලොකුම දේ. අපි තන හොයා ගන්න ඕනි. දැන් අපි ඉන්නේ කුණ්ඩසාලේ. නුවරින් පිටත් වුණා විතරයි. එහෙම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ටිකක් විතර මහන්සි. අපි දිනට අද ලොකු බඩගින්නක් නැහැ. ඒ නිසා අපි තීරණය කරා දවල් ආහාරය සඳහා රොටි කන්න. පාරයිනේ කියුට් චූටි කඩයක් දැක්කා. Hi guys, cheers please. දහාට වංගුවේ 4 වෙනි වංගුව තමයි ළමයි ලස්සනම වංගුව. 8ක් 8ද? ආ 8 sorry. සුබෑම දන්න බෑ හිතන්නවත් හිතන. බස් එක නැත්තම් දෙනවා කිසියා. ඔක හෙන්න දිරින්න. මාමත නැද්ද? ඔන්න ගෙදර ගාවට ආවා. තව චුට්ටයි තියෙන්නේ. තව කිලෝමීටර් දෙකක් වගේ තමයි අපි ගෙදරට යන්න තියෙන්නේ. හරිම මහන්සි බඩගින්න. අපි රොටි සිද්ධිය කියමුද මෙයාලට? රොටි තිබ්බා රොටි යාළුවනේ මේ මෙච්චර විතරයි. රොටි ඇවිල්ලා ලුණු සීවි වගේ. අපි ලුණු මිරිසක් නෙවෙයි කෑවේ. මිරිස් තමයි කෑවේ. මිරිස් කෑවේ. ලුණු නෑ. ඒකේ ලුණුත් නෑ. කොච්චිද මොනවද? නයි මිරිස් වගේ. නයි මිරිස්. බ්ලෙන්ඩර් කරලා තමයි තිබ්බේ. රතු පාට තිබ්බ පොඩ්ඩක්. රායක මේ ගෑලා ගත්තම රතු පාට නෑ. එයාට මාසයක් විතර ලුණු මිරිස් එක මේ කන්න පුළුවන්. ඒ කන්නේ නෑ කවුරුත්. කන්න බෑ ඒක. ගෑවුනත් සරයි. සාමාන්‍යයෙන් ආප්පයක් විතරක් තමයි ආප්ප රොටි. ආප්පයක් වගේ තමයි රොටිය. ඉතින් එයාට පින් සිද්ධ වෙන්න අපි ගොඩක් දැන් බඩගින්නේ නැතුව ඉන්නවා. ගෙදරට යනවා. පින් සිද්ධ පින් නැති වේවා. රොටි අයියට මේක බලනවා නම් thank you රොටි අයියා. එහෙනම් අපි vlog එක ඉවර කරනවා. දැන් අපි මං හිතනවා ඔයාලා අපි වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. මේ කියන්න කොහොමද හරි? වීඩියෝ එක enjoy කරා නම් like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. ආයෙ දවසක හම්බෙමු. bye bye. Bye bye.